Hello මගේ රත්නා යාළුවනේ කොහමද? හොඳයි. වීඩියෝ දාලා ඉතින්. හරි හරි. මේ Welcome to our YouTube channel. Hi, welcome to Antaraj YouTube channel. මම මාසෙකට කලින් පාටිසිපේට් වුණා මගේ හොඳම යාළුවාගේ කමියුනිකේෂන් එකට. මගේ යාළුවා ග්‍රැජුවේට් වුණේ ජෆ්නා යුනිවර්සිටි එකේ. ඉතින් මම ඒ කමියුනිකේෂන් එක වෙද්දී හිටියේ මාතර. ඉතින් මට ඒ කමියුනිකේෂන් එකට යන්න මම මාතරේ ඉඳන් ජෆ්නා වලට යන්න සිද්ධ වුණා. ඉතින් මම මේ වීඩියෝ එකකින් අරන් එන ලෑස්තිලා ඉන්නේ අපි කොහොමද මාතරේ ඉඳන් ජෆ්නා වලට ගියේ ආවේ කොහොමද සහ එදා ඒ කමියුනිකේෂන් දවස ගෙවුනේ කොහොමද කියලා ඔයාලට පෙන්නන්න. මම එයත් එක්ක තමයි මේ ගමන මාතරේ ඉඳන්ම යන්න පටන් ගත්තේ. අපිට මාතරේ ඉඳන් කෙලින්ම ජෆ්නා වලට යන්න බස් එකක් තිබුණේ නැහැ. ඉතින් මගේ යාළුවා arrange කරලා තිබුණා එයාලා යන van එකේම ඉඩ තියෙනවා එයාලට join වෙන්න කියලා. හැබැයි අපිට නිට්ටඹුවට යන්න වෙනවා van එකට join වෙන්න. ඉතින් අපි ගලේ මාතරේ ඉඳන් කඩවතට ගිහිල්ලා කඩවතින් ආයේ නිට්ටඹුවට ගිහිල්ලා එතන ඉඳන් අපි කට්ටියම එකට ගියා ජෆ්නා වලට. ඔන්න දැන් තමයි අපේ ට්‍රිප් එක ස්ටාර්ට් කරන්න යන්නේ. මේ දැන් අපි ඉන්නේ මාතර හයිවේ බස් ස්ටෑන්ඩ් එකේ. අපිට සෑහෙන ලොකු දුරක් යන්න තියෙනවා. මොකද අපි මේ යන්නේ ලංකාවේ සදර්න් වල ඉඳන් නොදර්න් වලට. අපි ඉතින් ඔන්න ඔය ප්ලෑන් කරපු විදිහට තමයි ජෆ්නා වලට යන්නේ. මට යන අන්තිම ටිකේ වීඩියෝ කරගන්න නම් උනේ නෑ. මොකද මගේ ෆෝන් එකේ බැටරි තිබුණේ නැති නිසා. ජෆ්නා වලට යද්දී පාන්දර වෙලා තිබුණා. ඉතින් අපි පැය ගාණක් නිදාගෙන අනිත් පැත්තට ආයෙ හැරිලා කමියුනිකේෂන් එකට යන ලෑස්ති වුණා. යාළුවා නම් මටත් කලින්ම හැරිලා එයා සලොන් එකට ගිහිල්ලා තිබ්බා. අපි නම් අපේ කමියුනිකේෂන් ෆොටෝස් ගැහුවේ යුනිවර්සිටි එක ඇතුළෙමනේ. හැබැයි මගේ යාළුවට පුදුම වුණක් තිබ්බා. එයාට එයාගේ කමියුනිකේෂන් ෂූට් එක ජෆ්නා ෆෝර්ට් එකේ කරගන්න. ඇත්තටම ඉතින් මේ අපිටත් එහෙම එකක් තිබුණා නම් අපිත් කරගන්නවා. ඉතින් මෙයා උදේ පාන්දරම ගිහිල්ලා තිබුණේ ජෆ්නා ෆෝර්ට් එකට. දැන් මේ අපි දැන් ලෑස්ති වෙලා එයාව හොයාගෙන යන ගමනක් තමයි මේ තියෙන්නේ. මගේ යාළුවා අපිට පුදුම ආදරයක් දෙන්නේ. අපි තාපොඩ්ඩෙන් මේ සිකියුරිටිලාගෙන් කුටි ගන්නවා. අපි දැනන් හිටියේ නෑ මේකට ටිකට් එකක් ගන්නවා කියලා. පස්සේ ඉතින් ඔන්න ටිකට් එකකුත් අරගෙන අතුරට ගියා. මෙයාලගේ වැඩේ තියෙන්නේ ජෆ්නා වලදී අනේ මේ එහෙ මිනිස්සුන්ට සිංහල තේරෙන්නෙත් නෑ අපිට දෙමළ තේරෙන්නෙත් නෑ ඉංග්‍රීසි වලින් කතා කරන්නේ මේ මිනිස්සුන්ට සමහර අයට ඉංග්‍රීසි තේරෙන්නෙත් නැහැ. ඉතින් අපි පුදුම අපහසුවකින් තමයි වැඩ කරේ. හැබැයි ඒ භාෂා ප්‍රශ්න ඇරෙන්න එහෙ දෙමළ මිනිස්සු හරිම හොඳයි. හරිම සපෝටිව්. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ ෆෝර්ට් එක ඇතුළට. හැබැයි ඇතුළට කිව්වට හරියටම අපි නිකන් එන්ට්‍රන්ස් එක පාස් කරන් ආවා විතරයි. මොකද යාළගේ තියෙනවා ඔයාලට මතකද දන්නේ නැහැ මම අපේ කලින් වීඩියෝ එක පෙන්නුවා මාතර තියෙනනේ ස්ටාර් ෆෝර්ට් එක තාරකා කොටුව තරුවක් හැඩයට තියෙන ෆෝර්ට් එක. ඉතින් ඒ ෂේප් එකටම තමයි මේ තියෙන ජෆ්නා ෆෝර්ට් එකෙත් ෂේප් එක වෙන්නේ. ඉතින් ඒක උඩින් බැලුවම හරියට මේ ස්ටාර් ෂේප් එකේ පේනවා. මම ඔයාලට ඒක පස්සේ පෙන්නන්නම්. මගේ යාළුවා නම් වැඩ ටික ඕල්රෙඩි ස්ටාර්ට් කරලා තිබ්බ අපි අත්දින. මේ ඉන්නේ මම ග්‍රේඩ් 6 වල ඉඳන් මාත් එක්ක හිටපු මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. මෙතන තව එක්කෙනෙක් මිසින් වැඩේ තියෙන. එයාට වැඩ හින්දා අපිට ජොයින් වෙන්න බැරි වුණා. ඔයාලා දන්නවනේ අර එක වගේ මිනිස්සු හම්බුනාම පොඩ්ඩක් ට්‍රැක් පහිනවා කියලා. අන්න ඒක තමයි දැන් චිට් වෙනකන් සිද්ධ වුනේ. හරි. දැන් අපි ලෑස්ති ඔයාලට ෆෝර්ට් එක ඇතුලේ පොඩි රවුමක් එක්කගෙන යන්න. ඉතින් මේක අර මාතර තියෙන මාතර ෆෝර්ට් එක වගේම තමයි මේකත් ලන්දේසි හදපු ෆෝර්ට් එක. ඉතින් මේක ඇතුළේ තියෙනවා ඒ කාලේ පාවිච්චි වුණු පිළිම, එතකොට කාසි, එතකොට පිඟම් පීරිසි ඔන්න ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම අපිට සල්ලි දීලා ගන්න පුළුවන් එයාලා කැටයම් කරලා හදපු ඒ නිර්මාණ වගේ දේවලුත් තියෙනවා.
ඒක ෆොරිනර්ස්ලට නැත්තම් විසිට් කරන ලෝකල්ස්ලට උනත් ගන්න පුළුවන්. ඔය සල්ලි දීලා ගන්න පුළුවන් ඒවා නම් ලන්දේසි හදපු ඒවා නෙමෙයි. ඔය මෑත කාලේ කට්ටිය හදපු නිර්මාණ. ඉතින් අපි මේ ජෆ්නා ෆෝර්ට් එක දිහා උඩින් ඉඳන් බැලුවොත් අපිට පේන්නේ මෙන්න මේ විදිහට. මේක නිසා තමයි අපි කියන්නේ මේක ස්ටාර් ෂේප් එකෙන් තියෙන්නේ කියලා. මේ ඒරියා එකේ මෙයාලා පෙන්නලා දීලා තියෙනවා ජෆ්නා ටවුන් එකේ නැත්නම් ජෆ්නා සිටි එක ඇතුලේ මොනවද විසිට් කරන්න පුළුවන් තැන්. ඒ වගේම පෞරාණික ස්ථාන. මගේ යාළුවත් බැලුවහම එයාගේ ග්‍රැජුවේෂන් ෆොටෝෂූට් එක කරගෙන තියෙන්නේ ජීවග්‍රාෆ් ලගේ. මිස්ටර් ජීවක අන්න එයාලගේ. ඉතින් එයාලා නම් ආයේ මදි නොකියන්න කස්ටමර්ස්ලා ෆුල් සැටිස්ෆයිඩ් වෙන විදිහට වැඩේ කරලා දෙනවා සුපිරියට. ෆොටෝෂූට් එක ඉවරන ගමන්ම මගේ යාළුවා ගියා යුනිවර්සිටි එකට. අපි දෙන්න ගියා ලන්ච් අරගන්න. එයාටත් එක්කම කෑම අරන් එන්න තමයි අපි ප්ලෑන් කරේ. ඉතින් අපි කෑම ගන්න තැනක් ගැන ලොකු අයිඩියා එකක් තිබුණේ නැහැ. හැබැයි අපි ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකයි CTV බස් ස්ටෑන්ඩ් එක ඔක්කොම පහු කරගෙන හම්බුණා රෙස්ටෝරන්ට් එකක්. ඒකේ සෑහෙන සෙනඟක් හිටියා. ඉතින් අපිට හිතුණා එතන කෑම රස ඇති කියලා. ඉතින් එතන නතර වෙලා අපි ඕඩර් කළා බිරියානි. බිරියානි මුලින්ම හම්බ වෙච්ච ප්ලේට් එක දිහා දැක්කම පෝෂන් එක දැක්කම ඇත්තටම අපිට හිතුනේ ඒ ප්‍රයිස් එකට ඒක වර්දි නෑ කියලා. හැබැයි භාගයක් කාගෙන යද්දිම හිතුණා අම්මෝ මේ ගානට පට්ට සාධාරණයි කියලා. කෑම එක හරිම රසයි. ඒ වගේම හොඳට බඩ පිරුණා. අපි ඔහොම කන ගමන් ඉද්දී යාළුවා මැදින් ඇවිල්ලා පොඩි භාජනයකට තව බිරියානි දාලා අපිට දෙනවා මදි පාඩුව හදාගන්න. ඉතින් එයා නම් කෑවා තවත් අරගෙන මට නම් මං සාමාන්‍යයෙන් කනවා සෑහෙන. හැබැයි මට ඒ දීලා තිබෙන පෝෂන් එක හොඳටම ඇති. මට තවත් බිරියානි කන්න බඩේ ඉඩ තිබුණේ නැහැ. ඉතින් අපි ඉක්මනටම කෑම කාලා අපේ යාළුවන්ටත් බිරියානි පැක් කරගෙන ඉක්මනට ගියා යුනිවර්සිටි එකට. මොකද යාළුවා දැන් ඇතුළට යන්න බලාගෙන ඉන්නේ. එයා කෑම ගන්න එපා. මේ තියෙන්නේ මගේ යාළුවලා ඉගෙන ගත්තු ජෆ්නා යුනිවර්සිටි එක. මේකේට ඇතුළට ගියාම තමයි තේරුනේ මේක වෙනමම රටක ඉන්නවා වගේ. මට හිතුණා ඉන්දියාව ගියාමත් මෙහෙම වෙන්නේ නැති කියලා. ඒ කියන්නේ යාළුවගේ කල්චර් එක මෙන්න මෙතෙන්දි හරියට ෆීල් වෙනවා. ඉතින් මේ දවසේ එක එක කට්ටිය යාළුවගේ සතුට සමරන විදිහ වෙනස්නේ. අපි හරිම අහම්බෙන් දැක්කා තාත්තා කෙනෙක් එයාගේ පුතාට මල් මාලයක් ලෑස්ති කරන් ඇවිල්ලා දානවා. ඒක හරිම ආදරණීයයි. ඒ තාත්තගේ ඇස්වල කඳුළු. දැන් යමු අපි එයාලගේ ග්‍රැජුවේෂන් එක තිබුණු හොල්. එයාලගේ ජිම් එකේ තමයි ඒක ඇරේන්ජ් කරලා තිබුණේ. ඉතින් අපි බලමු මෙයාලගේ වයිබ් එක කොහොමද කියලා.
ඔන්න දැන් අපි ජෆ්නා ආපු ප්‍රධාන වැඩේ ඉවරයි. දැන් අපි යනවා පොඩි රවුමක් දාන්න. ඉස්සෙල්ලාම අපි ගියා නල්ලූරු කෝවිලට. ජෆ්නා ඇවිල්ලා නල්ලූරු කෝවිලටවත් ගියේ නැත්තම් වැඩක් නෑනේ. ඉතින් අපි දෙන්න මෙහෙට ආවා. එතෙන්දී තමයි දැනගත්තේ ඒක ඇතුලේ වීඩියෝ කරන්න බෑ. ඉතින් සෝරි ඒකෙන් වීඩියෝ එකක් කරන්න වෙන්නේ නෑ. රියෝ අයිස්ක්‍රීම් කන්න බලමු වෙලාව මැනේජ් කරගෙන තමයි කරන්න වෙන්නේ. අයිස්ක්‍රීම් නම් ගන්න පුළුවන් ඉතින් නැත්නම් වයින්ෝ සීදලා අද මෙයාට අලුත් එක්ස්පීරියන්ස් එකක් හම්බුණා කෝවිලට යද්දී. මෙයා බය වෙලා මෙයාට කතා කරනවා මේ. ඇඳුම් ගලවන්න. ඇඳුම් ගලවන්න. අපි තව පොඩ්ඩක් රියෝ එකට යන්නත් පික්මි එකක් දාගන්නවා. අයියෝ පොඩි දුරක් තියෙන පයින් යන දුර. ඉතින් ඔන්න අපි ෆස්ට් ටයිම් අපි රියෝ ඉන් ජෆ්නා ෂොප් එකට මෙන් යන ගම. ඉතින් අපි බලමු ඒකින අයිස්ක්‍රීම් මොනවා හරි කාලා. අපිලේ මේ ෆෘට් සලාඩ් එකේ එක්ස්ට්‍රා අයිස්ක්‍රීම් විතරයි එදා දවසේ වහිනවා යාපනයට. ඉතින් අපි වැස්සේ තෙමින හිටියේ සැරින් සැරේ. අපි ඒ නිසා අයිස්ක්‍රීම් වලට යන්නේ නැතුව අපි හිතුවා දෙන්නම ෆෘට් සලාඩ් එකක් කන්න. ඉතින් ඕක තමයි අපි ජෆ්නා ටවුන් එකේ ට්‍රැවල් කරපු ෆයිනල් ස්ටොප් එක. මොකද ඊට පස්සේ අපිට අපේ බස් එක අල්ලගන්න තිබුණා. අපි ආපු වෑන් එක පිටත් වෙන පහුවෙනිදා. මොකද ආයේ ආන්ටිලා හැමෝම ජෆ්නා වල ඇවිදින්න දාගෙන තිබ්බා. අපිට නිමවන්න නැති නිසා අපි හිතුවා එදා රෑම පිටත් වෙන්න. අපි ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා බස් එක අල්ලගත්තා. ඉතින් පිටත් වෙන්න කලින් අපි හිතුවා මොනවා හරි පොඩි දෙයක් හරි මෙහින් අරන් යන්න තිබුණා නම් හොඳයි කියලා. හැබැයි අපි ඇවිල්ලා තිබුණේ වැරදි ස්ට්‍රීට් එකකට. මේකේ තිබුණේ අලලෝණු පරිප්පු ඔන්න වගේ දේවල්. ඉතින් අපි කන්න පොඩි දෙයක් අරගෙන එහෙමම ආයෙත් ආවා බස් එකට. අපි ජෆ්නා වලින් කොළඹට පිටත් වුණේ AC බස් එකක. ඒක PPT කියලා කම්පැනි එකකට තමයි අයිති වෙන්නේ. එයාලා කුරියර් සර්විස් වගේම ට්‍රැවල් සර්විසස් එකටම කරගෙන යන කම්පැනි එකක්. අපි එදා දවසේ උදේම තමයි මේකේ සීට්ස් දෙක බුක් කරගත්තේ. 2500ක් වගේ ගාණක් තමයි ගියේ. මං හිතනවා එක්කෙනෙක්ට දෙන්නෙක්ට වගේ පුංචි ප්‍රමාණයකට ට්‍රැවල් කරන්න හිතනවා නම් ජෆ්නා වලට මං හිතනවා මේක තමයි හරිම කම්ෆර්ටබල් බජට් ෆ්‍රෙන්ඩ්ලි මෙතඩ් එක. ඉතින් අපේ vlog එක මෙතනින් ඉවරයි. අපේ ට්‍රිප් එකත් මෙතනින් ඉවරයි. අද දවසේ ග්‍රැජුවේට් වෙන මල්ෂී චන්නමාලි ඔයාලා දෙන්නටම අපි දෙන්නගේම සුබ පැතුම්.